කිස්ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ හිස් මුල තිබෙත් දිත් මේ ගැන නොසිතන්නේ ඇස් කිරිවලට එන ගහලද සිහලුන්නේ සිරින්නේ මහබෙල්ලන ඓතිහාසික ශ්‍රී සුධර්මාරාම විහාරස්ථාන භූමියේ සිංහල කවියට නව 50ක් පෙවූ විදේශික වීරයා ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන්ගේ සංක්ෂිප්ත ජීවන චරිතය අප මෙසේ දිගහරිමු. වර්ෂ 1901 දී එස්.කේ. තෂි තම්ගල් නමින් ටිබෙට් දේශයේ මධ්‍යම ආසියාවේ කුඩාම රාජ්‍ය වූ සීකිම් රාජ්‍යයේ රාජවාංශික පවුලක උපත ලැබීය. තම සහෝදරයා වූ එස්. පුඤ්ඤජි හිමියන් හා ජර්මන් ජාතික ඥානාතිලෝක හිමිපාණන් සමග වර්ෂ 1914 දී ලංකාවට සැපත් වූහ. රාජ්ගම සිරි චූලසුමන හිමියන්ගේ මූලිකත්වයෙන් දොඩන්දුවේ ශෛලබිම්මාරාමයේදී සීකිම් මහින්ද නමින් පැවිදි විය. ඉන්පසුව දොඩන්දුවේ ශෛලබිම්මාරාම පිරිවෙන මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙන මහබෝධි විද්‍යාලයන්ගෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ රත්මලාන රාජමහා විහාරයට වැඩමවීමෙන් පසු කිරිගල්පොත්තේ ඉන්ද්‍රජෝති නායක හිමියන් වෙතින් වර්ෂ 1930 ජූනි 16 වන දින සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ භික්ෂුවක් ලෙස දෙවන වරටත් පැවිදි විය. වර්ෂ 1931 දී මහනුවර මල්වතු මහා විහාරයේ උපෝසථාගාර සීමා මාලකයේදී ඔටුනු පැළඳවීමෙන් සම්භාවනා කරනු ලැබ වාහල නාමයෙන් උපසම්පදා කරනු ලැබූහ. රත්මලාන ශ්‍රී සුධර්මාරාම පිරිවෙන හා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ හිමිපාණන් කිරිගල්පොත්තේ නායක හිමියන්ගේ ආරාධනයෙන් වර්ෂ 1936 දී මහබෙල්ලන ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් නිත්‍ය වාසයට වැඩම වූ සේක. ආගමික හා ශාසනික වශයෙන් ටිබෙට් කලාව විදහා දක්වමින් සුවිශාල ධර්මශාලාව නවාංග ඇතුළත්ව ඉදිකරවා සංඝාවාසය හා විහාරයේ බොහෝ ඉදිකිරීම් කළේය. වර්ෂ 1950 සැප්තැම්බර් 10 වන දින නවලංකා දහම් පාසල හා දූරදර්ශී නුවණින් ආරම්භ කළ ඉංග්‍රීසි අධ්‍යාපන පාසල අපට උන්වහන්සේගේ සේවයේ අනගිබවනීය මතකස්ථාන එක් කළේය. ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කර ගැනීම පිණිස කවිය අවියක් කර ගනිමින් නිදහස් මන්ත්‍රය, නිදහස් දැහැන, ලංකා මාතා යන කාව්‍ය ග්‍රන්ථ වලින් තරුණයන් අමතා නිදහස් සටනට මඟ පෙන්වූහ. කල්පල රාහුල හා වැයකඩ ශ්‍රී දීනානන්ද වියත් නාහිමිවරුන්ගේ ආරාධනයෙන් ලංකා මාතා කෘතිය එක් රැයකින් ලියා ජාතික මහා කවියා ලෙස ජයග්‍රහණය කළේය.
පද්‍ය ග්‍රන්ථ 21ක් ගද්‍ය ග්‍රන්ථ 19ක් වශයෙන් ග්‍රන්ථ 40ක් ජාතියට උරුම කළ මහා කවි රජාණන්ගේ පළමු ග්‍රන්ථය ඕවා මුතුදම් වූ අතර අවසන් ග්‍රන්ථය වූයේ ශ්‍රී පාද ග්‍රන්ථයයි. ජාතියට සම්පතක් වූ මෙම ජාතික වීරයාණෝ වර්ෂ 1951 මාර්තු 16 වන දින රාත්‍රී 8:30ට පමණ ස්වකීය නිත්‍ය වාසස්ථානය වූ මෙම වීරගහ විහාරස්ථානයේදී වයස අවුරුදු 49ක් ආයු වළඳා අපවත් වී වදාළසේක. අපත් සමග අද රැඳී සිටිනවා වර්තමාන විහාරාධිපති අඹකොළවැව ධම්මදස්සී අපේ හාමුදුරන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. විද්‍යාධිපති මහින්ද මාහිමිපාණන් වහන්සේ වැඩ සිටි විහාරස්ථානයයි වර්තමානයේ අප මේ විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් කටයුතු කරනු ලබනවා. අප සමග තවත් කීප නමක් විහාරස්ථානයේ වැඩ සිටිනවා. ඒ වගේම වාර්ෂිකව අප විද්‍යාධිපති මහින්ද මාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණ උත්සව සෑම වසරකදීම නවලංකා දහම් පාසලේ ප්‍රධානත්වයෙන් මේ විහාරස්ථානයේදී සිද්ධ කරනු ලබනවා. මහින්ද හිමියන් විසින් පරිහරණය කරන ලද බඩු බාහිර ආදිය තවමත් උන්වහන්සේගේ වීරත්වය අපට විදහාපායි. දැන් අපි සූදානම් වෙනවා මේ ප්‍රදේශයේ මේ මහබෙල්ලන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී විමල් ශාන්ත තමවිඩ මහත්මයා සම්බන්ධ කරගන්නට දැනට අපේ ඊරගහ පන්සලේ වර්තමාන විහාරාධිපති වශයෙන් පූජ්‍ය අඹකොළවැව ධම්මදස්සී හිමි වැඩවසනවා. එන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ප්‍රදේශයේ දානපතීන්ගෙන් ආධාර උපකාර ඇතුව දැනට ටිබෙට් හාමුදුරුවන් වෙනුවෙන් මේ පන්සල් භූමියේ දෙමහල් පුස්තකාලයක් ඉදිරියෙන් පවතිනවා. ඒ වගේම කෞතුකාරයකුත් ඉදිරියෙන් පවතිනවා. දැනට මාස 2කට පමණ ඉහතදී මෙම භූමියේ පුරාවිද්‍යා චක්‍රවර්ති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පූජ්‍ය එල්ලාවල මේනන්ද ස්වාමින් වහන්සේ විසින් ටිබෙට් ජාතික එස් මහින්ද ස්වාමින් වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කිරීමක් ස්ථිර වශයෙන් තැන්පත් කිරීමක් මේ ස්ථානයේදී සිදු වුණා.